අද මම මේ වීඩියෝවෙන් කියලා දෙන්න සූදානම් වෙන්නේ ට්‍රේඩින් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. සරලවම බැලුවොත් ට්‍රේඩින් කියන්නේ මිල වෙනස් වීමෙන් ලාභ උපයන ක්‍රමයක්. උදාහරණයක් විදිහට යමක් මිලදීගෙන මිල වැඩි වෙද්දී එය නැවත විකුණලා ලාභ ගැනීම. මෙතෙන්දි ලාභය තමයි අර වැඩි වුණු මිල. ඒක අපට ලැබෙන්නේ අපි වියදම් කළ මුදලට අමතරව. වාහන මිල අඩු වෙද්දි වාහනයක් අරගෙන වාහන මිල වැඩි වෙද්දි විකුණුවාම අපට ලාභයක් ලැබෙනවා. මේ ක්‍රියාව තමයි ට්‍රේඩින් කියලා කියන්නේ. මේ වගේ අපි භාණ්ඩ වෙනුවට ෆයිනෑන්ෂල් ට්‍රේඩින් කරනවා. මෙහිදී අපි මුදල් ෂෙයාර්ස් ඒ කියන්නේ ස්ටොක් එක්ස්චේන්ජ් වගේ ඒවා අපි කියන්නේ කොටස් වෙළඳපොළ කියලා අහලා ඇතිනේ. කොමොඩිටිස් ඒ කියන්නේ ගෝල්ඩ්, සිල්වර්, ඔයිල් වගේ දේවල් සහ ක්‍රිප්ටෝ කරන්සි මේ ට්‍රේඩින් වලට පාවිච්චි කරනවා. මේවයි නිතරම මිල අඩු වැඩි වෙන නිසා ට්‍රේඩින් වලට පාවිච්චි කරන්න පුළුවන්. ලෝකයේ ට්‍රේඩින් වල ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. මේවා තමයි ෆොරෙක්ස් ට්‍රේඩින්, ස්ටොක් ට්‍රේඩින්, ක්‍රිප්ටෝ ට්‍රේඩින්. දැන් අපි මේවා ටිකක් විස්තර ඇතුව බලමු. ෆොරෙක්ස් ට්‍රේඩින් කියන්නේ මුදල් යුගල අතර ගනුදෙනු. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ කරන්සි පෙයාර්ස් කියලා. ගොඩක් වෙලාවට මේ ට්‍රේඩින් ෆීල්ඩ් එකේ පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි වචන. මේ ටෙක්නිකල් ටර්ම්ස් වලට සිංහලෙන් වචන හොයනට වඩා ඉංග්‍රීසි වචනෙම මතක තියාගන්න එක ලේසි. මේ කරන්සි පෙයාර්ස් වලදී ලාභය ලැබෙන්නේ මුදල් දෙකක් අතර අගය වෙනස් වන අනුපාතය අනුව. ෆොරෙක්ස් ට්‍රේඩින් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් මේ කරන්සි පෙයාර් එකකින් කොහොමද ලාභ උපයන්නේ කියලා දැනගෙන ඉන්න මේ කරන්සි පෙයාර් එකක් කියන්නේ මොකක්ද කියලා හරියටම වටහා ගන්න ඕනේ. මුදල් දෙකක් එකට අනුපාත කරලා ඒ කියන්නේ යූරෝ එක ඇමරිකන් ඩොලර් කීයක්ද කියන එක වගේ දෙයක්. උදාහරණයක් විදිහට යූරෝ එකක් කියන්නේ ඇමරිකන් ඩොලර් 1.1ක් කියන්නේ යූරෝ බෙදීම USD 1.1 කියන එක. අපි මෙහෙම හිතමු. යූරෝ එකක් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 353.93යි. ඇමරිකන් ඩොලර් එකක් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 303.62ක් නම් යූරෝ බෙදීම USD අනුපාතය වෙන්නේ 1.16557. ඒ කියන්නේ අපි මේ ගානට අද යූරෝ 10ක් මිලදී ගත්තා කියලා හිතමු. හෙට මේ වෙලාවට බැලුවම යූරෝ බෙදීම USD කියන්නේ යූරෝට USD අනුපාතය 1.17558ක් වෙලා නම් දැන් අපට USD 1.17558ක් ලැබෙනවා යූරෝ එකකට. ඊයේ මිලදී ගත්ත USD 1.1657යි නම් අද අපිට මේ වෙනකොට USD 0.0101ක ලාභයක් ලැබිලා. අද අපි මේ ගානට මේක විකුණුවොත් මේ ලාභය අපට ලැබෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් 3.707ක ඒ කියන්නේ 3.7ක ලාභයක්. ඉතින් අපට මේ ලාභය අපේ ගිණුමට දාගන්න පුළුවන්. ඒක තමයි අපේ ආදායම. අපි ආයෝජනය කරපු යූරෝ 10 අපට එහෙමම තියෙනවා. අපට අවශ්‍ය නම් ඒ යූරෝ 10 භාවිතා කරලා නැවතත් මිලදී ගැනීමක් කරන්න පුළුවන්. දැන් වැඩි තේරෙනවානේ. අපි බලමු කරන්සි පෙයාර් එකක් තවත් විස්තර කරලා. කරන්සි පෙයාර් එක කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි බේස් කරන්සි ඒ කියන්නේ පළවෙනි ආව මුදල. කෝඩ් කරන්සි දෙවෙනි එක. ඒ කියන්නේ බේස් කරන්සි එකේ වටිනාකම තමයි මේකෙන් පෙන්වන්නේ. බේස් කරන්සි එක කියන්නේ පළමු සලකා බලන මුදල. කලින් උදාහරණෙ දෙනම් යූරෝ. කෝඩ් කරන්සි කියන්නේ බේස් කරන්සි එක ඇත්තටම වටිනාකම් පෙන්වන මුදල් ඒකකය. මේ උදාහරණෙ දෙනම් ඇමරිකන් ඩොලර්. ඉතින් අපි මේ බේස් කරන්සි එකේ මිල ඉහළ යනවා කියන්නේ අපිට මිලදී අරගෙන විකුණන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් කරන දේ. ඒ කියන්නේ අඩු මිලට අරගෙන වැඩි මිලට දෙන එක. ඒත් බේස් කරන්සි එක මිල පහළ යනවා නම් අපිට කරන්න වෙන්නේ විකුණලා මිලදී ගන්න එක. ඒක ටිකක් වෙනස් කියලා ඔයාලට හිතේවි. එහෙම නෑ. ළඟදී බලන්න මාකට් එකේදී වාහන මිල අඩුවීමක් තියෙනවා කියලා අපි හොඳටම දන්නවා නම් අපේ ළඟ තියෙන වාහනේ වැඩි මිලකට විකුණලා පස්සේ මිල අඩු වුණාම ආයෙ මිලදී ගන්න පුළුවන්. අපි ලක්ෂ 10කට විකුණලා ඒ මුදල අපි ආයෝජනය කරනවා හරි ඉතිරි කරනවා හරි කියලා හිතන්නකෝ. මිල අඩු වුණාම ඒ වාහනේම දැන් රුපියල් ලක්ෂ 8ක් නම් අපේ ඉතිරි කරපු මුදලෙන් ලක්ෂ 8ක් වියදම් කරලා වාහනේ මිලදී ගන්නවා. එතකොට අපිට වාහනේ තියෙනවා අතේ වැඩිපුර ලක්ෂ 2කුත් ඉතිරිලා තියෙනවා. ඒ කියන්නේ අපිට ලක්ෂ 2ක ලාභයක් ලැබිලා තියෙනවා. ෆොරෙක්ස් ට්‍රේඩින් වල පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ කරන්සි පෙයාර්ස් ට්‍රේඩින් කරන එක. ප්‍රසිද්ධ ෆොරෙක්ස් කරන්සි පෙයාර්ස් ගැන පොඩ්ඩක් බලමු.
මේකෙදි පෙයාස් වර්ග තුනක් තියෙනවා මේජර් පෙයාස්, මයිනර් පෙයාස් and එක්සොටික් පෙයාස් කියලා. අපි මේකෙදි මයිනර් පෙයාස්, මේජර් එක්සොටික් පෙයාස් එච්චර සලකන්නේ නැහැ. මොකද ඒවා එච්චරම මේ ලෝකේ ට්‍රේඩින් වලට පාවිච්චි වෙන අඩුයි. අපි බලමු මේජර් පෙයාස් මොනවද තියෙන කියලා. යුරෝ USD ඒ කියන්නේ ලොවෙන් වැඩිම ප්‍රවණතාවයක් තියෙන පෙයා එක මේක. අනිත් එක තමයි GBP ඒ කියන්නේ බ්‍රිටිෂ් පවුන්ඩ් versus US ඩොලර් කියන එක. මේකට අපි කේබල් කියලා කියනවා. USD JPY ඒ කියන්නේ ජපනීස් yen එකත් එක්ක USD කම්පෙයාර් කරන එක නින්ජා කියලා කියනවා මේකට. ඔස්ට්‍රේලියන් ඩොලර් USD කම්පෙයාර් කරන එක ඒකට ඔසි කියලාම කියනවා අපි. USD CHF ඒ කියන්නේ Swiss franc සහ USD කම්පෙයාර් කරන එක මේකට ස්විසි කියලා කියනවා. අරකට ඔසි කියනවා, මේකට ස්විසි කියනවා. ඒ වගේ. ඊට පස්සේ මයිනර් පෙයාස් කීපයක් තියෙනවා. ඉතින් මයිනර් පෙයාස් වල අපි දෙකක් බලමු. යුරෝ පවුන්ඩ් එක අනුපාතය මේක US ඩොලර් එක නැහැ. යුරෝ ජපන් යෙන් වලට කම්පෙයාර් කරන එක. ඉතින් මේවා US ඩොලර්ස් නැති පෙයාස් තමයි මේ කරන්සි පෙයාස්. මෙන්න මේ වගේ කරන්සි පෙයාස් කියලා තමයි අද ට්‍රේඩින් වලට පාවිච්චි වෙන්නේ. නමුත් මේකේ මේජර් පෙයාස් තමයි වැඩිපුරම ප්‍රවණතාවයක් මේ ලෝකේ තියෙන්නේ මිනිස්සු අතරේ ට්‍රේඩින් කරන අය අතරේ. අද වීඩියෝවෙන් අපි ට්‍රේඩින් වර්ග ගැනත් ෆොරෙක්ස් ට්‍රේඩින් ගැනත් මූලික දැනුමක් ගත්තා. ඊළඟ වීඩියෝවෙන් අපි ස්ටොක් මාකට් එක ගැන කෙටි හැඳින්වීමක් කරනවා. දෙයක් කියන්න ඕනේ ඔයාලට, මේක මොන වගේ ට්‍රේඩින් කරත් කමක් නැහැ. ඔයාලා මොන විදියකින් මොන වර්ගයකින් ට්‍රේඩින් කරත් කමක් නැහැ. හැම වර්ගයක් ගැනම දැනගෙන ඉන්න ඕනේ. මොකද එක වර්ගයක් විතරක් ට්‍රේඩින් කරලා ගොඩ යනකට වඩා ඉක්මනට මේ වර්ග කීපයක ට්‍රේඩින් කරලා අපට සාර්ථකත්වයට ළඟා වෙන්න පුළුවන්. ඒකට හැම එකක් ගැනම දැනගෙන ඉන්න ඕනේ. අනිත් එක ගොඩක් දේවල් තියෙනවා දැනගන්න. අද ඉඳලා ඔයාලට මේජර් පෙයාස් වෙනස් වෙන විදිය ගැන අධ්‍යයනය කරන්න. දවසින් දවස රෙකෝඩ්ස් තියාගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ලෝකේ ෆයිනෑන්ෂල් නිවුස් ගැන අවධානයෙන් ඉන්න ඕනේ. යුරෝ එක වැඩි වෙනවද අඩු වෙනවද, දැන් කොහොමද පවුන්ඩ් එක කොහොමද, ස්විස් ෆ්‍රැන්ක් එක කොහොමද, ජපන් යෙන් එක කොහොමද යන්නේ ගැන හොඳ අවබෝධයක් අප්ඩේට් වෙලා ඉන්නවා නම් අප් ටු ඩේට් ඉන්න කෙනෙකුට හොඳ ෆොරෙක්ස් ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන්.